ආශිර්වාදමත් දවසක් ඔයාට. ඔයා අහලා තියෙනවා නේද? ජීවිතේ පොතක් වගේ කියලා. හිතන්න ඔයා කියවන පොතක පරිච්ඡේදයක් ඉවර වෙනකොට ඒක කොච්චර ලස්සන එහෙමත් නැත්නම් ඒක රිදවන පරිච්ඡේදයක් වුණත් ඔයාගේ හිත ඒ පරිච්ඡේදය තුලම ඔයා නවතින්නේ නෑ නේද? ඔයා ඊළඟ පිටුවට යනවා. කතාවේ ඊළඟට වෙන්නේ මොකක්ද කියලා දැනගන්න ඔයාගේ හිතේ කුතුහලයක් ඇති වෙනවා. හොඳට හිතන්න අපි නවල් එකක් කියවනකොට මේ පිටුවෙන් මම නවත්තනවා කියලා හිතුවත් අපි තව පිටු කීපයක් ඉස්සරහට කියවන්නේ නැද්ද? ඒ අපිට ඒ කතාව දැනගන්න තියෙන කුතුහලය නිසා. ඒත් ජීවිතේ අපි බොහෝ දෙනා කරන්නේ ඊට වඩා ඇත්තටම වෙනස් දෙයක් නේද? අපි අපේ ජීවිතේ ඉවර වුණු පරිච්ඡේද ළඟම නැවතිලා ඉන්නවා. අපේ ජීවිතේ රිදවුණු පරිච්ඡේදයක්, බිඳුණු සම්බන්ධතාවයක් ගැන ලියවුණු පරිච්ඡේදයක්, නොලැබුණු ආදරයක් ගැන ලියවුණු පරිච්ඡේදයක්. අපි හැමදේම නැවත නැවත කියවනවා. නැවත නැවත හිතනවා. ඒ එකම පිටුවේ ඉන්නවා ඉදිරි පිටුවට යන්නේ නැතුව. ඇයි දන්නවද? ඒ දේවල් ඔයාගේ හදවතට වැදගත් නිසා. ඒවා ඔයාගේ ජීවිතේ ඇත්තටම වුණ දේවල් නිසා. ඔයාට රිදුනේ, ඔයාට හැඟීම් දැනුනේ, ඔයාට ඇත්තටම හැඟීම් තියෙන නිසා. ඒවා අමතක කරන්න අමාරුයි. ඒක තමයි ඇත්ත. ඒ ටිකක් හිතන්නකෝ. ඔයා ආදරෙන් කියවපු පොතක ලස්සන පරිච්ඡේදයක් ඉවර වුණාම, එහෙමත් නැත්නම් දුක්බර පරිච්ඡේදයක් ඉවර වුණාම, ඔයා එතනම නැවතිලා ඉන්නවද? නෑ නේද? ඔයාට හිතෙනවා ඊළඟට මොකක් වෙයිද කියලා. ජීවිතෙත් ඒ වගේමයි. ඔයා නොදන්න, තාමත් අත්විඳපු නැති ලස්සන දේවල් ගොඩාක් ඔයාගේ ජීවිතේ ඉස්සරහට තියෙනවා. ඒත් ඔයාගේ හිත කියනනේ මං කොහොමද අත්හරින්නේ? ඔය අමතක කරන්න ඕනේ නැහැ ඔයාගේ ලියවුණු පරිච්ඡේද. අත්හැරීමක් කියන්නේ මතක නැති කිරීමක් නෙවෙයි. ඒ කියන්නේ ඒ පරිච්ඡේදය ඔයාගේ ජීවිත කතාවේ ලියලා ඉවර වුණු කොටසක් කියලා ඔයා පිළිගන්න එක. ඒ තැනම ජීවත් වෙන්නේ නැතුව ඊළඟ කොටසට යන්න ඔයා තීරණය කරනවා කියන එක. ඉතින් ඔයා අද ජීවත් වෙන්නේ ලියලා ඉවර වුණු පිටුවක නෙවෙයි. ඔයා අද ජීවත් වෙන්නේ මේ දැන් ලියවෙන පිටුවක. ඉතින් අද ඔයාගේ ජීවිත පොතේ ලියලා ඉවරුණු පිටු ඔයාගේ ජීවිත කතාවේ අවසානය නෙවෙයි කියලා මම මතක් කරන්නේ හරිම සතුටින්. අලුත් පිටුවක් පෙරලන්න. ඊළඟ පරිච්ඡේදය ලියන්නේ ඔයා. ඒක ලියවෙන්නේ ඔයා ඉදිරියට යන හැම පියවරක් එක්කම. හරි ලස්සන මතක් කිරීමක් එක්ක අද මම නවතින්නම්. දන්නවද? ඔයාගේ පොතේ අවසාන පිටුව තාම ලියවිලා නැහැ.